ඉතින් අද වීඩියෝ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ 5 account එකේ ඔයාට තාමත් ඔයාගේ පළවෙනි order එක අරගන්න බැරි වෙච්ච කෙනෙක් නම් ඔයාට ඔයාගේ පළවෙනි 5 order එක අරගන්න ඔයාගේ මේකට 5 orders නැති කෙනෙක්. ඒ කියන්නේ කලින් සමහරට orders තිබිලා වෙන්න පුළුවන්. එක order එකක් දෙකක් ඇවිල්ලා මේකට orders නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට මේකට orders අඩු හෝ නැති කෙනෙක් නම් ඔයාගේ account එකට orders අරගන්න තොර කරන්න බලන්න දේවල් කීපයක් ගැන. ඉතින් මම අද වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන metrics තුනක් ගැන. මෙන්න මේ metrics අර තුන පාවිච්චි කරලා තමයි අපි මුදල් ලැබන්නේ කොහොමද කියලා මේ 5 කියන website එක කරා orders එකක් අරගන්න කොහොමද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මම මෙතනදී අවස්ථා තුනක් ගැන කතා කරනවා. පොඩ්ඩක් බලන්න ඔයාගේ account එකේ ඔයාගේ gigs එකේ තියෙන මොන අවස්ථාවද කියලා. ඒ විදිහට බලලා ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔයාගේ orders ඉන්නේ ඇයි කියලා අඳුරගෙන ඔයාලට පුළුවන් ඒ දුර්වලතා මග හැරගෙන ඔයාගේ 5 account එකට orders අරගන්න. ඉතින් ඉස්සෙල්ලා මම කියලා ඉන්න මොකද්ද මේ metrics වර්ග තුන කියලා. ඉතින් මේ metrics වර්ග තුන තමයි පළවෙනි එක තමයි impressions, දෙවෙනි එක තමයි clicks, තුන්වෙනි එක තමයි මෙතනදී orders කියලා කියන්නේ. ඉතින් ඔයා මේකට මේ තුන දන්නවා. මොකද අපි 5 එකේ gig එක open කරගත්තට පස්සේ අපිට බලාගෙන පුළුවන් වෙලා මෙන්න මේ metrics වර්ග තුන අපේ impressions අපේ gig එක කොච්චරක් ඇවිල්ලා දිනවද, clicks කොච්චරක් ඇවිල්ලා දිනවද සහ orders කොච්චරක් ඇවිල්ලා දිනවද කියලා. ඉතින් ඔයාලා මේකට දන්නවා ඉතින් මේ impressions කියලා කියන්නේ 5 එකේ හිතන්න client කෙනෙක් ඇවිල්ලා මොකක් හරි service එකක් search කරොත් එimhe ඔයාගේ මොකක් හරි category එක ඒ category එකේ ඔයාගේ gig එකක් තිබ්බොත් එimhe ඒ client ඒ gig එක දැක්කොත් එimhe ඒක impressions එකක් විදිහට select වෙනවා. කවර ඒ කෙනෙක් ඒ විදිහට gig එක දැකලා ඉවරලා ඒ gig එක click කරලා ආවොත් එimhe ඒක මෙතනදී click එකක් විදිහට select වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය gigs අතරින් ඔයාගේ gig එක දැක්කොත් ඒක impression එකක් කියලා තමයි සලකන්නේ. හැබැයි ඒක click කරලා ආවොත් එimhe gig එක open කරොත් එimhe ඒක අපි සලකනවා click එකක් විදිහට. ඉතින් මේ විදිහට ඇවිල්ලා ඔයාගෙන් order එකක් purchase කරොත් එimhe ඒක අපි මෙතනදී order එකක් විදිහට සලකනවා. ඉතින් මේ විදිහට තමයි මේ clicks සහ impressions සහ orders කියන සිද්ධිය තියෙන්නේ. ඉතින් දැන් ඒකෙන්නේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ account එකේ orders ඉන්නේ නැත්තේ ඇයි කියලා අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි අවස්ථාව තමයි දැන් මම අවස්ථා තුනක් ගැන කියන මේ අවස්ථා තුනෙන් ඔයාගේ gig එකේ තියෙන මොන අවස්ථාවද කියලා බලන්න. දැන් ඔයාගේ gig එකේ බොහෝ විට orders නැති කෙනනේ මේ වීඩියෝ බලන්නේ. එතකොට ඔයාගේ gig එකේ orders නැත්නම් ඔයා පොඩ්ඩක් බලන්න ඔයාගේ gig එකේ තියෙන මේ අවස්ථා තුනෙන් මොන අවස්ථාවේද කියන එක. පළවෙනි අවස්ථාව තමයි ඉතින් ඔයාගේ 5 gigs වලට impressions අඩුයි නම් ඔයාට clicks එන්නේ නැහැ orders එන්නේ නැහැ කොහොමත් එහෙමනේ. ඉතින් ඔයාගේ account එකේ impressions අඩුයි නම් clicks නැත්නම් සහ orders නැත්නම් ඒකට බලපාන හේතුව මොකද්ද? සහ ඔයාගේ account එකේ වගේ level එක තියෙනවා gigs එම ඔයා කොහොමද ඒ level එකකින් ඔයාගේ account එකේ gigs ඒ ටික හරි level එකට අරගන්න කියලා දැන් මම ඉස්සෙල්ලාම කියලා දෙන්න. ඒ කියන්නේ ඔයාගේ account එකේ impressions එම නැත්නම් ඒ gigs වලට කොහොමද ඊට මේ impressions අරගන්න කියලා තමයි මම ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. impressions අඩු වෙන්න බලපාන දේවල් ටික මොනවද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. මොකද අපි impressions අඩු වෙන්නේ මොනවද කියලා හේතු ටික බලාගත්තට පස්සේ අපිට පුළුවන් ඒ හේතු ටික මග හරවාගෙන ඔයාගේ gig එකට impressions සාර්ථකව අරගන්න. ඉතින් ඔයාගේ 5 gig එකට impressions අඩු වෙන්න බලපාන එක දෙයක් තමයි ඔයාගේ gig එක දාලා තියෙන category එක high competition එකක් තියෙන එක. ඉතින් ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් logo design, social media post design, regular අපි කරන video editing වගේ category එකකින් ඔයාගේ gig එක upload කරද්දී මට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ gig එක හොද ගුණාත්මක මට්ටමක නැත්තම් ඔහේ නිකන් ඔය දාපු ටිකක් නම් තියෙන්නේ. අර වගේ ලොකු පිරිසක් ලොකු competition එකක් ඉන්න තැනක ඔයාගේ gig එකට එන impressions ගන්න අඩු වෙනවා. හේතුව මොකක්ද දන්නවද? අර වගේ ලොකු පිරිසක් ඉන්න නිසා ඒ ලොකු පිරිසක් යටතේ ඔයාගේ gig එක තියෙන්නේ. ඒ කියන්නේ gigs ගණනාවක් තියෙනවා. ඒ gigs ගණනාවකින් සාමාන්‍යයෙන් අර අන්තිම හරිය වගේ තමයි ඔයාගේ gig එක තියෙන්නේ. වගේ අර ශරීරයට ඔප්ටිමයිස් කරලා එහෙම නැත්නම් gig එක මම කියන්නේ. ඉතින් ඒ වගේ මට්ටමක gig එක තියෙනවා නම් අර high competition එකත් එක්ක ලොකු තරගකාරීත්වයත් එක්ක ඔයාගේ gig එක දැක ගන්න හැකියාව අඩු වෙනවා. ඉතින් ඔයාගේ gig එක දකින්න ඕනේ නැත්නම් කොහොමද ඔයාගේ gig එක ක්ලික් කරලා ලෝඩ් එකක් දෙන්නේ. ඒක නිකන් දකින්නත් නැති කඩයකට ගිහිල්ලා අපිට බෑනේ ගිහිල්ලා මොනවද කියලා මිලදී ගන්න. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනදී high competition එකක් ඉන්නවා කියලා කියන්නේ. high competition gig එක තමයි පළවෙනි එක. ඉතින් අංක දෙක තමයි low demand එකක් තියෙන category එකකින් ඔයාගේ gig එක upload කරන එක. ඉතින් මම ඒක කොට සරලව පැහැදිලි කරන්න මේ විදිහට. low demand එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉල්ලුම කියලා දෙයක් තියෙනවානේ. එතකොට ඔයාගේ gig එක දාලා තියෙන category එක සාමාන්‍යයෙන් අඩු පිරිසක් දාලා තියෙන, කියන්නේ අඩු competition එකක් තියෙන category එකක් වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ upload කරලා තියෙන category එකේ services buy කරන්න ඉන්නේ clients ඉතාමත් අඩු ප්‍රමාණයක් නම් එතකොට ඒත් ඔයාට order එකක් එන්න තියෙන chance එක අඩු වෙනවා. මොකද ඔයාගේ gig එක දකින්නේ ඉතාමත් අඩු පිරිසක් නිසා. ඒ වගේම තමයි දැන් ඒකට උදාහරණයක් විදිහට අපි කියන්න බලන්න නිකන් අර කැලයක් මැද කඩයක් දාගත්තා වගේ. කවුරුත් දකින්නේ නැහනේ. එතකොට කවුරුත් ඒ gig එක කියලා buy කරන්න එන්නේ නැහැ. ඒ වගේ තමයි ඒ කියන්නේ ඔයාගේ gig එක දාන category එකේ තියෙන low demand එක ගන්න අඩු demand ගන්න ඔය category එකට තියෙන්නේ. එතනදී ඔයාගේ gig එක buy කරන්න කවුරුත් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාට impressions නැති වෙන්න පුළුවන්. orders clicks වගේ දේවල් නැති වෙන්න ඒක බලපාන්න පුළුවන්. ඉතින් ඊළඟදී තමයි මේක ගොඩක්ම වැදගත් දෙයක්. ඔයා
හරියට ගිග්ගේ SEO කරන තුන අනිවාර්යයෙන්ම ඉම්ප්‍රෙෂන්ස් එන්නේ නැහැ. දැන් SEO කියලා කියන්නේ මේ 5 එකේ තියෙන ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් ඔයා ගිග්ගේ හරියට SEO කරේ නැතුණත් එහම ඔයාලට මෙතනදී orders clicks විශේෂයෙන්ම ඉම්ප්‍රෙෂන්ස් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔයා ගිග්ගේ එක හරියට SEO කරේ නැතුණත් එහම. ඉතින් ගිග්ගේ SEO කරද්දී එහෙම නැත්නම් search engine optimize කරපුවම වෙන්නේ ඔයා ගිග්ගේ සාමාන්‍යයෙන් අර අනික් gigs වලින් පල්ලෙහාට තියෙන අනික් gigs වලට වඩා සාමාන්‍යයෙන් ඔයා ගිග්ගේ පල්ලෙහින් තියෙන ගිග්ගේ ගන්න. ඔයා ගිග්ගේ SEO කරාට පස්සේ ඔයාගේ බලන්න ඔයාගේ අර ගිග්ගේ එක ටිකක් උඩට අරගන්න. ඉතින් SEO කරන්න කොහොමද කියලා මම ගෙල් දෙන්නම්. ඉතින් ඊට අමතරව තවත් වාගේ ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් නැති වෙන්න හේතුවක් තමයි ඔයාගේ ගිග් එක ඉන්ඇක්ටිව් ගිග් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ රිස්පොන්ස් රේට් එක අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා සාමාන්‍යයෙන් වැඩි 5 එකේ ඇක්ටිව් නැති කෙනෙක් නම් සහ ඔයාගේ 5 එකේ ඔයාගේ මැසේජ් එකක් එම આવතිම ඔයා වැඩියට රිප්ලයි කරන්නේ නැත්නම් ඔයා ගොඩක් පාරක් වෙලා නම් රිප්ලයි කරන්නේ. ඒත් දැන් එතනදී ඔයාගේ වාට බලාගන්න පුළුවන් ඇවරේජ් රෙස්පොන්ස් රේට් කියලා මේ 5 එකේ තියෙන පොඩි මෙට්‍රික් එකක්. ඉතින් ඒ විදිහට ඔයාගේ හරියට ඉක්මනට රිප්ලයි කරන්නේ නැත්නම් ඔයාට දාන මැසේජ් වලට ඔයාලගේ ක්ලයන්ට්ලාට එතනදිත් ඔයාගේ ගිග් එක පල්ලෙහාට එන්න එක බලපාන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් යාගේ ගිග් එකට මැසේජ් එකක් ආපුවම රිප්ලයි කරනවා, හැම වෙලෙම ඔන්ලයින් ඉන්නවා, ගොඩක් ඇක්ටිව් කෙනෙක් ඉන්නවා නම් යාගේ ගිග් එක සාමාන්‍යයෙන් අර වගේ කෙනෙක්ට වඩා හොඳ SEO මට්ටමක තියෙනවා බලාගන්න පුළුවන්. අර සහ මේ හොඳට සාපේක්ෂව අරයට වඩා ඉම්ප්‍රෙෂන්ස් ප්‍රමාණයක් යාට ලැබෙනවා අපිට මෙතනදී බලාගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මෙතනදී බලාගන්න පුළුවන් වෙන්නේ. වාගේ දුරුවලතා විදිට මේ 5 ගිග්ගේ ඉම්ප්‍රෙසන්ස් අඩුවන්න. ඉතින් දැම කතා කරන්න වාගේ ඒවිදට ඉම්ප්‍රෙසන්ස් අඩුවනවය ගිග්ගේ කලික්ස වඩසු නෑන කියන්නේ එතකොට වාගේ ගිගේ වගේ මටම තියනන වට මොනවද කරන්න පුලන් දෙවල් කියලා. ඉනි පලවෙන්දේ තමයි වාගේ ගිගි වට පුලන් SEO කරන්න. ඉතින් SEO කරද්දී වාය ගිග්ගේ වා SEO කරන්න ඕන දෙවල් ප්‍රධානස කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි වාගේ ටයිටල් එක හරියට හදන්න ඕනි. වා ටයිටල් එක හදද්දී හරියට රිච් කීවර්ඩ්ස් පාවිච්චි කරලා දන්න ඕනි. ඉතින් 5 එකේ පළවෙනි ඕඩර් ගණගද්දී කොහොමද හරියට මේ SEO කරන්න කියන දේවල් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙනවා. 5 එකේ ඕඩර් නැති කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්නේ වීඩියෝ බලන්න මේ උඩ කාඩ් එක ගන්නවා. ඔයාලා මේ වීඩියෝ බලලා ඒක බලන්න පුළුවන් කැමති නම්. ඉතින් ඒ වීඩියෝම හැමදේම කතා කරනවා. 5 එකේ ඕඩර් නැත්නම් ඔයාලට ඉන්ඩෙප්ත් කතා කරනවා. ඔයාලට මේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මුලින් ඉඳන්. ඉතින් මම මේ වීඩියෝ කොහොමද හරියට මේ SEO කරන්න කියලා කතා කරන නිසා මම ආයෙත් මේ වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරා ඔයාගේ ගිග් එකේ ටයිටල් එක කොහොමද හරියට ඔප්ටිමයිස් කරන්න ඕඩර්ස් වෙන විදිහට. ඒ කියන්නේ ඉම්ප්‍රෙෂන්ස් ක්ලික්ස් අවුටර්ස් වැඩි වෙන විදිහට. ඊළඟට ඔයාගේ ටැග්ස් කොහොමද ඔයා හරියට තෝරගන්නේ. ඔයා මොන වගේ ටැග්ස්ද ඔයාගේ ගිග් එකට දාන්න ඕනි. ඊළඟට ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක හදින්න ඕනි කොහොමද වගේ මේ ඉම්ප්‍රෙෂන්ස් ක්ලික්ස් අවුටර්ස් වැඩි වෙන්න. ඉතින් මම ඒ වගේ දේවල් ගැන කතා කරා. කියන්නේ අර SEO ගැන දැනගන්න ඕනි. ගිග්ගේ SEO කරන විදිහ කොහොමද කියලා දැනගන්න ඕනි. අවශ්‍ය දේවල් ටික ඔක්කොම මම කතා කරලා ඔයාලට මේ වීඩියෝ බලුවොත් මේ දේවල් ගැන සාර්ථකව ඉගෙන ගන්න හැකියාව දෙනවා. ඉතින් ඊළඟ දේ තමයි ඔයා මෙතනදී ගිග් එකක් අප්ලෝඩ් කරද්දී ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් කම්පිටිෂන් එක අඩු නමුත් ඩිමාන්ඩ් එක තියෙන තැනක ඔයා ගිග් එක අප්ලෝඩ් කරන්න. උදාහරණයක් විදිහට ඔයා මෙතනදී ලෝගෝ ඩිසයින් වගේ කැටගරියකින් ගිග් එක අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් අන්නේ ගිග් එක ලෝගෝ ඩිසයින් කියන එක අප්ලෝඩ් කරන්න නැතුව සාමාන්‍ය ඔයාලා කැමති නම් අප්ලෝඩ් කරන්න ලෝගෝ ඩිසයින් කලින්ම එහෙම නැතුව ඔයාලට සාමාන්‍යයෙන් වඩා පුළුවන් මිනිමලිස්ට් ලෝගෝ ඩිසයින් රෙට්‍රෝ ලෝගෝ ෆෝ ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් යන්නේ වගේ නිකන් අර ගේමින් ලෝගෝස් ඒ වගේ අර සබ් නිච් තියනවානේ. ඒ කියන්නේ අර මූලික නිච් එක නෙවෙයි අර ලෝගෝ ඩිසයින් නෙවෙයි ඒක ඇතුළේදී අර අනු නිච් තියනවානේ සබ් නිච්. අන්න ඔය සබ් නිච් එකකින් අර බලන්න ආගේ ගිග් එක අප්ලෝඩ් කරන්න. ඉතින් මෙතන තියෙන වාසිය තමයි ඔයාලට මෙතනදී කම්පිටිෂන් එක අඩුයි. අර දැන් සාමාන්‍ය අපි ගත්තොත් එimhe ලෝගෝ ඩිසයින් කියන එකේ දාරගත්තොත් එimhe ලෝගෝ ඩිසයින් කරන්න ලක්ෂ ගාණක් පිරිසක් ඉන්නවා. හැබැයි අපි ගත්තොත් එimhe අර මං කිව්වා වගේ කැටගරි එකක් ඒ වගේ සබ් නිච් එකක් අරගත්තොත් එimhe එතන දින කම්පිටිෂන් එක ගොඩක්ම සාපේක්ෂව අර පිරිසට වඩා අඩුයි. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අලුතෙන්ම මේ වෙබ්සයිට් එකට එන කෙනෙක්ට Tamanට ඕඩර් එක ගන්න පුළුවන් වෙනවා මේ විදිහට ඔයා ඒ වගේ සබ් නිච් එකක ගිග් එක අප්ලෝඩ් කරගත්තොත්. ඉතින් මේක ඇත්තටම මට මගේ 5 එකේ පළවෙනි ඕඩර්ස් කීප එක අරගන්න ගොඩක්ම හෙල්ප්ෆුල් වෙච්ච දෙයක්. ඒක නිසා මාත් මේක අත්දැකීමම දන්නවා. මේ විදිහට කම්පිටිෂන් එක එමෙතන තරගකාරීත්වය අඩු නමුත් අර ඩිමාන්ඩ් එක තියෙන තැනින් ගිග් එක අප්ලෝඩ් කරගත්ත පස්සේ ඔයාලා ගොඩක් කිප් වෙන මේ 5 එක වෙබ්සයිට් එක සාර්ථක වෙන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් මේ වෙබ්සයිට් එකට අලුතෙන් එන කෙනෙක් නම්. ඉතින් ඒක නිසා ඒ සබ් නිච් එක try කරන්න ඕනේ. ඒතකොට අර කම්පිටිෂන් එක වැඩි වුණාම අර වගේ ගිග් එක පොඩක් අර පල්ලෙහාට යන ඒ ප්‍රශ්නේ නෑ. ඊළඟට වාගේ ඩිමාන්ඩ් එක අඩු වුණාම වාගේ ගිග් එකට ඕඩර්ස් එන්නේ නැති ප්‍රශ්නේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද වා කම්පිටිෂන් එක අඩු නමුත් තරගකාරීත්වය තියෙන තැනක ගිග් එක අප්ලෝඩ් කරගත්තට පස්සේ වාට මේ ප්‍රශ්න ටික මග හරවා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාට පුළුවන් සාමාන්‍යයෙන් ඒ වගේ අර සබ් නිච් එකකින් වාගේ ගිග් එක අප්ලෝඩ් කරන්න. ඉතින් ඊළඟ දේ තමයි වා මෙතනදී 5 එකේ වා වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම 5 එකේ ඇක්ටිව් ඉන්න. මොකද වාට පුළුවන් දිනපතාම ඇවිල්ලා වාට ඕඩර් එකක් ඇවිල්ලාද වාට මැසේජස් ඇවිල්ලාද වාගේ ඉම්ප්‍රෙෂන්ස් ක්ලික්ස් ඒවා ඕඩර්ස් මොන වගේ මට්ටමක තියෙනවද වා ඒ දේවල් ගැන පොඩ්ඩක් දිනපතාම ඇවිල්ලා බලන්න. ඉතින් එතකොට වා එහෙම ඇක්ටිව් විදිහට ඉද්දි සහ වාට පුළුවන් නම් කවුරු ක්ලයන්ට් කෙනෙක් ඔය ගිග් එකට මැසේජ් දෙමුත් අනිත් පැත්තට ඉක්මනට රිප්ලයි දාන්න වාට ගොඩක් ඉක්මනට ඕඩර් එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් කොහොමත් අර 5 එකේ වැඩි ඇක්ටිව් නැති අය ඔය කොහොමත් අර 5 එකෙන් එච්චර අර මේ සාමාන්‍යයෙන් 5 එකේ ඇක්ටිව් කෙනෙක් සාමාන්‍යයෙන් එච්චර ඇක්ටිව් නැති කෙනෙක් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් එimhe
කොහොමද ඇල්ගොරිතම් එකේ 5 එකේ සාමාන්‍ය අර ඇක්ටිව් එක්කෙනාව හොඳට පුෂ් කරනවා. සහාර වර මම කිව්වනේ ඇවරේජ් රෙස්පොන්ස් රේට් කියලා මෙතනදී 5 එකෙත් අපේ මෙට්‍රික් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් නම් කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් වාට මෙසේජ් එකක් දාව ගන්න ඉපතර ඉක්මන මෙසේජ් එකක් දාන්න. ඒ වගේ ඇවරේජ් රෙස්පොන්ස් රේට් එක 1 hour වගේ තියාගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ඔයාලා ගිග් එකේ ඉම්ප්‍රෙෂන්ස් වැඩි වෙන බලපාන හේතුව තමයි ඔයාගේ ගිග් එක 5 ඇල්ගොරිතම් එකක් ප්‍රොමෝට් කරන්න. ඒක හේතුවක් වෙන නිසා. ඉතින් ඒ වාට මම පොඩි ටිප් එකක් දෙන්න. ඒ තමයි වාට පුළුවන් 5 app එක පාවිච්චි කරන්න මේ වැඩේට. වාට හදිස්සිය එකපාරට මෙසේජ් එකක් ආවොත් එimhe මට පුළුවන් වාගේ 5 app එක පාවිච්චි කරලා අනිත් පැත්තට රිප්ලයි එක දාන්න. ඒක ගොඩක් වෙලාවට මේ 5 කරන හැම කෙනා වගේ පාවිච්චි කරන මේ 5 app එක ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකට මේ 5 app එක ඉන්ස්ටෝල් කරගන්න කියලා මම වාට ආදරේ මතක් කරනවා. හරි. ඉතින් ඒ විදිහට තමයි වාගේ 5 එකේ ගිග් එකේ ඉම්ප්‍රෙෂන්ස් අඩුයි නම් සහ ඕඩර්ස් ක්ලික්ස් නැත්තම් වාගේ 5 එකේ ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් අරගන්නේ. එතකොට වාගේ 5 ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් අරගත්ත කියන්නේ වාට ඊළඟට තියෙන්නේ ක්ලික්ස් සහ ඕඩර්ස් අරගන්න එක තමයි ප්‍රතිනිධි. සාමාන්‍ය ගොඩක් වෙලාවට ඉම්ප්‍රෙෂන්ස් අඩු ඉක්වලට ක්ලික්ස් සහ ඕඩර්ස් නැහැ කියලා මම වාට කිව්වනේ. ඒක වාට තේරෙනවනේ. මොකද කවුරු හරි කෙනෙක් යම් කඩයක් දකින්න නැත්තම් කඩයකට ගිහලා මිලදී ගන්න බැරි කිසි බඩුවක් කන්නේ වගේ තමයි වාගේ ගිග් එක කවුරුත් දැක්කේ නැත්තම් ඉතින් යාට කවදාකවත් ගිග් එක ක්ලික් කරලා බයි කරන්න බෑ. ඉතින් ඒක නිසා වාගේ ඉම්ප්‍රෙෂන්ස් කියන්නේ අපි ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ වාගේ ගිග් එකට ඕඩර්ස් අරගන්න ඕන නම්. ඉතින් දැන් ඒක තමයි පළවෙනි අවස්ථාව. දැන් ඊළඟ දේ තමයි මම දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර ඉන්න 5 එකේ යාළගේ 5 එකේ ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් හොඳට තියෙනවා. සාමාන්‍ය ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා හොඳට තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යාළගේ ගිග් එකට ක්ලික්ස් නැහැ සහ ඕඩර්ස් නැහැ. ඉතින් අන්නේ විදිහට ඔයාලා ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් තිබිලා ක්ලික්ස් නැත්තම් දැන් ඔයාට තමයි මේ කතා කරන්නේ. ඒ වගේ කෙනෙක් නම් ඔයා කියන්නේ ඔයාලා ගිග් එකටත් මේ වගේ ඉම්ප්‍රෙෂන්ස් තිබිලා නමුත් ක්ලික්ස් සහ ඕඩර්ස් නැත්තම් ඒකට බලපාන ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ ගිග් තම්බ්නේල් එක කියලා ගන්න. මොකද හිතන්නකෝ පොඩ්ඩක් 5 එකේ මාකරි සර්විස් එකක් ගන්න ඕනේ ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා ඒ සර්විස් එකට අදාළව 5 එකේ සර්ච් කරනවා. ඔන්න ඊට පස්සේ ඔයා ගිග් එකක් දකිනවා. එහෙම දැකලා ඔයා ක්ලික් කරන්නේ නැත්නම් ඒකට බලපාන දේවල් මොනවද තියෙන්නේ? වාට දැක්ක ගම අඳුර ගන්න පුළුවන්. ඔයාගේ ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් 5 එකේ තියෙන ගිග් එක දැක්කට පස්සේ අපිට පේන ගිග් තම්බ්නේල් එකනේ. ඒතකොට ගිග් තම්බ්නේල් එක හරි ක්වොලිටි එකට තිබ්බොත් තමයි ක්ලික් කරන්න හිතන විදිහට තිබ්බොත් තමයි ඔයාගේ ගිග් කවුරු කෙනෙක් ක්ලික් කරන්නේ. ඒක නිසා ඔයාගේ 5 එකේ ගිග් එකට ක්ලික්ස් නැත්නම් ඒකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මෙන්න මේ කියන ගිග් තම්බ්නේල් එක. ඒකින් දුවා ගිග් තම්බ්නේල් එක හයි ක්වොලිටි එකද හදාගන්න අනිවාර්යයෙන්ම වගේ බලා ගන්න. ඉතින් ඔයාගේ ගිග් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ඔයාට පුළුවන් අන්නේ වීඩියෝ එක මෙතනදී iCatch විදිහට පාවිච්චි කරලා සමහරවිට මම දැකලා තියෙන සමහර තැන් වලදී සාමාන්‍ය 5 එකේ ගිග් වීඩියෝ එකක් අප්ලෝඩ් කරත් එම ක්ලික් වෙන තියෙන chance එක 140කින් වැඩි වෙනයි කියලා දාලා තියෙනවා. එහෙම කතාවක් මම දැකලා තියෙනවා. කොහමද ඔයා දාන ගිග් තම්බ්නේල් එක ගිග් ඉමේජ් එක එහෙම නැත්නම් ඔයා ගිග් දාන වීඩියෝ එක ඔයා පුළුවන් තරම් හයි ක්වොලිටි එකෙන් ප්‍රොෆෙෂනල් විදිහට නිර්මාණය කරන්න. කවුරු කෙනෙක් දැක්කම ඇවිල්ලා ගිග් එක ක්ලික් කරලා ඇවිල්ලා බලන්න හිතන විදිහට ඔයා පුළුවන් තරම් මේ ගිග් තම්බ්නේල් එක කියන එක අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්න. මොකද ගිග් තම්බ්නේල් එක කියලා කියන්නේ ඔයාගේ ගිග් එකේ තියෙන වැදගත්ම දේවල් වලින් එකක්. ඉතින් ඊළඟ දේ තමයි රෝන් ප්‍රයිසිං ස්ට්‍රැටජි. ඒ කියන්නේ ඔයා හරි විදිහට මේක ප්‍රයිස් එක දාලා තිබෙන්නේ නැත්නම් ඒකත් ගොඩක් වෙලාවට බලපානවා. ඒ උදාහරණයක් විදිහට එක වීඩියෝ එකක් තියෙනවා. ඒතකොට ඔයා අලුතින්ම මේ 5 එකට ආපු කෙනෙක්. ඒතකොට ඔයා වීඩියෝ එක එඩිට් කරන්න විනාඩි 40ක් ගන්නවා. විනාඩි 40 නේ ඔයා වීඩියෝ එක එඩිට් කරන්න $40ක් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් හොඳ ප්‍රෝ ලෙවල් එකේ ඉන්න හොඳට ඕඩර්ස් අරගෙන හොඳ රේටින්ග්ස් තියෙන ඒ වගේ කෙනෙකුත් ඉන්නවා. එයාත් ගන්නේ ඒ විනාඩියෙම එඩිට් කරන්න $40ක් නම් ඔයාට මෙතනදී ඕඩර් එක එනවට වඩා අරගෙන තමයි ඕඩර් එක දෙන්න chance එක තියෙන්නේ. හේතුව තමයි ඔයාලට බලා ගන්න බලන්න මෙතනදී ඔයාට වඩා හොඳ රේටින් තියෙනවා. ඔයාට වඩා හොඳ ක්වොලිටි එකට වැඩ කරලා තියෙනවා. ඔයාට වඩා මිනිස්සු එයාගෙන් ඕඩර්ස් අරගෙන දෙන එක නිසා බය නැතුව එයාගෙන් ඕඩර් එකක් දීලා මිලදී ගන්න පුළුවන්. ඒක නිසා ඔයාට මතක් කරගන්න ඔයා 5 එකට ආපු මුල් කාලේ නම් මේ ඉන්නේ. ඔයාගේ ක්ලික්ස් නැති වෙන්නේ ඒකට බලපාන තවත් හේතුව තමයි ඔයාගේ ප්‍රයිසිං කියන දේ. ඉතින් සාමාන්‍යයෙන් කවුරු ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා 5 එකේ සර්ච් බාර් එකේ සර්ච් කරත් මොකක් හරි දෙයක් ඊට පස්සේ එයාට ගිග්ස් බලාගන්න පුළුවන් නේ. එතකොට එයාට බලාගන්න පුළුවන් වෙනවා මේ ගිග් එකේ ඉමේජ් එකට අමතරව මේ ගිග් එකේ බේසික් පැකේජ් එකේ කොච්චර මිලකට මෙයාලා සෙල් කරනවද කියලා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට US UK වගේ රටවල් ගත්තොත් එමේ වගේ අර ඕඩර්ස් දෙන ෆොරින් කන්ට්‍රීස් ගත්තොත් එමේ යාලා ගොඩක් වෙලාවට බලන්නේ ඔයාලා සර්විස් එකේ ක්වොලිටි එක. නමුත් ඔයාට පුළුවන් නම් සාමාන්‍යයෙන් සාපේක්ෂව අඩු මුදලකට අනිත් ඇදිනාටත් වඩා හොඳ සර්විස් එක ලබා දෙන්න. මම කියන්නේ දැන් මේ 5 එකට ආපු මුල් කාලේදී ඔයාට පුළුවන් නම් අඩු මුදලකට මේ සර්විස් එක ලබා දෙන්න. ඒක ඔයාට 5 එක මම ග්‍රෝ වෙන්න බලපානවා. මම මුලින්ම 5 එකට ආපු කාලේ මැගසින් ඩිසයින් එහෙම කරා. එතකොට ග්‍රැෆික් ඩිසයින් පැත්තම මම ඒ වාර සර්විස් දුන්නේ. මම $5 වගේ තමයි මේක සර්විසස් දුන්නේ. කොමරි මගේම කම්පිටිෂන් එක කියන්නේ මගේම තව හිටපු තරකාරය ගොඩක් අය $10 10 20 වගේ ප්‍රයිසස් වලට දෙනවා. නමුත් අර $5 දුන්න නිසා සහ එයාලා වගේම සර්විස් එකක් මට දෙන්න පුළුවන් වෙච්ච නිසා මට මගේ account එකට 5 star අරගෙන ඒ රේටින් එක අරගෙන දිගට මගේ වැටි කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මම මතක් කරන්නේ ඒවට පස්සේ පුළුවන් ආයි ගිග් වල දෙන ප්‍රයිස් එක වැඩි කරගන්න. ඔයාලට පුළුවන් නම් ඔයගේ බේසික් පැකේජ් එක affordable ප්‍රයිස් එකක් දාන්න. පාඩු නැහැ කියලා හිතන ප්‍රයිස් එකකින් දාන්න සහ ඔයා දෙන ප්‍රයිස් එකට වඩා උදයක් වට පුළුවන් නම්
සර්විස් එකක් විදිහට අනිත් පැත්තට ලබා දෙන්න අලුතෙන් එන 5 සෙලර් කෙනෙක් විදිහට ඔයාලට ඒක ගොඩක් ලොකුවට හෙල්ප්ෆුල් වෙයි. ඊළඟ දේ තමයි දැන් කවුරු හරි කෙනෙක් වාගේ ගිග් එක 5 එකේ දැකලා ආයෙත් ක්ලික් කරලා එන්නේ නැහැ කියලා කියන්නේ. ඒකට බලපාන තවත් දෙයක් තමයි වාගේ ගිග් එකේ ටයිටල් එක. ඔයා ගිග් එකේ ටයිටල් එකෙන් SEO වෙන්න බලපාන. හරිද? SEO වෙන කැලේ අනිවාර්යෙන් තියෙනත් ඕනි. හැබැයි ඒ වගේම තමයි ඔයා ගිග් එකේ ටයිටල් එක කිව්ව මනුස්සයට තේරුම් ගන්න බැරි නම් ඔයා මොකද්ද ඔෆර් කරන සර්විස් එක කියලා එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද ඔයා දෙන සර්විස් එක පැහැදිලිව ඔයා ගිග් එකෙන් පැහැදිලි වෙන්නේ නැත්නම් ඒ මනුස්සයා මොකක්ද දන්නේ? ඔයාගේ ගිග් thumbnail එකේ සමාන ටික තියෙනවා වෙන්නේ බලන්න. නමුත් ඔයා ගිග් එකේ ටයිටල් එකේ සදාන් කරන්න ඕනි. ඔයා මොන වගේ සර්විස් එකද අතරම මෙතනදී ලබා දෙන්න කියලා. ඒක නිසා ඔයා ගිග් එකේ ටයිටල් එක මෙතනදී බලපානවා. ඔයාගේ 5 එකේ ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් තිබිලා නමුත් ක්ලික්ස් ඕඩර්ස් නැති වෙන්න. හරිද? දැන් මම මොකටද දන්නවා ඔයාගේ 5 එකේ ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් තිබිලා නමුත් ක්ලික්ස් ඕඩර්ස් නැති වෙන්න හේතු මොනවද කියලා. ඉතින් දැන් මම කියන්නම් ඔයාට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ 5 එකේ මේ මොකටද ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා නමුත් ක්ලික්ස් ඕඩර්ස් නැත්තම් ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මම දැන් කියන්නම්. ඉතින් පළවෙනි දේ තමයි මම ඔයාලට කියවන්නේ ඉස්සෙල්ලාම මෙතනදී ඔයාගේ ගිග් එකේ ඉමේජ් එක ගොඩක් බලපානවා කියලා. ඒක නිසා ඔයාලට පුළුවන් මෙතනදී පොද high quality gig images සහ gig එක වීඩියෝ වෙන්න පුළුවන්. high quality high catchy කියන්නේ දැක්කම ක්ලික් කරන්න හිතන විදිහේ හොද gig images quality images වල ක්ලික් කරන්න පුළුවන් ඔයාගේ gig image එක විදිහට. ඒක තමයි ඔයාලට ගන්න පුළුවන් පළවෙනිම step එක. සහ ඊළඟ දේ තමයි ඔයාගේ title එක මෙතනදී ඔයාගේ gig එකට බලපානවා කියලා මම ඔයාලට කිව්වනේ. එතකොට ඔයාලට පුළුවන් හොද engaging title එකක් දාන්න. ඒ වගේම තමන්ට වාසිදායකයි කියලා දකින්න කෙනාට තේරෙන විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ title එකත් යොදන්න. ඊට අමතරව ඔයාලට අර මම කලින් කිව්වා වගේ ඔයාගේ අර pricing පොඩ adjust කරලා සාමාන්‍ය අර පළවෙනි bias ටික ඇද ගන්න ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. අපි ඊළඟ situation එකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊළඟ දේ තමයි දැන් මෙතනදී තුන්වෙනි අවස්ථාව තමයි සමහර අය ඉන්න 5 එකේ. යාලගේ ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා යාලගේ ගිග් එකට. සමහරලාට ක්ලික්ස් උත් තියෙනවා. හැබැයි ඕඩර්ස් නැහැ. සමහරට මේ ඉන්නේ ඔයා නම් දැන් මම කියන්නේ ටික වල ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ විදිහට ඔයාගේ ගිග් එකට ඉම්ප්‍රෙෂන්ස් උත් තියෙනවා නම් ක්ලික්ස් උත් එනවා නම් ඇයි ඔයාලට ඕඩර්ස් නැත්තේ? ඉතින් ඒකට බලපාන දේවල්ම කිහිපෙක්ම තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ ගිග් එකේ තියෙන ගිග් ඩිස්ක්‍රිප්ෂන් එක weak. ඒ කියන්නේ දුර්වලයි. ඔයාගේ තියෙන ගිග් ඩිස්ක්‍රිප්ෂන් එක හරියට ප්‍රොෆෙෂනල් මදි කියන එක තමයි පළවෙනි එක තියෙන්නේ. ඉතින් ඔයාගේ ගිග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක සඳහන් වෙන්න ඕනි ඔයාගේ සර්විස් එකේ තියෙන විශේෂතාවය මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම. ඔයා ගිග් එකේ ඔෆර් කරන සර්විස් එක මොකක්ද? ඔයා ඉන්ඩෙප් පැහැදිලි කරන්න තියෙනවා ඔයාගේ සර්විස් එක මොකක්ද කියලා. ඔයාගේ සර්විස් එක බයි කරන්නේ වෙන කෙනෙක්ගේ සර්විස් එකක් බයි කරනවා වෙනුවට. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඔයා ගොඩක් කටි මේ දේ අමතක කරන ගොඩක් කටි කරන්නේ මොකද්ද? chat gpt open කරා description එක generate කරලා ගියා. ඊට පස්සේ අනිත් පැත්තට copy කරලා දැම්ම. එහෙම කරන්න එපා මම කියන්නම්. ඔයාට කැමති නම් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් එතනදී පොඩ්ඩක් chat gpt generate කර ගන්නවා නම් ඔයාට පුළුවන් පොඩ්ඩක් බලන්න ඔයාගේ benefits ටික මෙතනදී include කරලා තියෙනවද කියලා. එහෙම include කරලා නැත්නම් ඔයාට පුළුවන් ඔයාට ඒ දේවල් ටික ඇතුළත් කරන්න. ඒ කියන්නේ ඔයාගේ සර්විස් එක වෙන කෙනෙක්ගේ සර්විස් එක බයි කරන්න නැතුව ඔයාගේ සර්විස් එක බයි කරන්න ඕනේ කියලා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ gig description එකේ සඳහන් කරන්න ඕනි. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ weak වෙලා තියෙන gig description එක ඔයාට පුළුවන් ගොඩක් strong කරගන්න. එහෙනම් ප්‍රොෆෙෂනල් විදියට ඔයාගේ gig description එක නිර්මාණය කරගන්න. ඉතින් ඊළඟ දේ තමයි ඔයාගේ gig එක ක්ලික් කරලා ඇවිල්ලා ඒත් සර්විස් එක බයි කරන්න නැත්නම් ඒකට බලපාන තවත් දෙයක් තමයි ඔයාගේ pricing ගොඩක්ම වැඩි වීම. ඉතින් ඒ දේ ගැන කලින් පැහැදිලි කරන්න. මොකද දැන් සාමාන්‍ය සෙලර් කෙනෙක්ටත් වඩා ඔයා ලොකු මුදලකට ඔයාගේ සර්විස් එක දෙන්නේ. ඉතින් ඔයා දෙන සර්විස් එක ඔයාගේ අර දෙන ප්‍රයිස් එකට ඇෆෝඩබල් නැත්නම් ගැලපෙන්නේ නැත්නම් ඔයා දෙන ප්‍රයිස් එක ගොඩක් වැඩි නම් එතනදී ඕඩර්ස් අරගන්න තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔයාලත් දැන් මම පැහැදිලි කරන්න කලින් ඒක නිසා මම ආයෙත් ඒක කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තව බලපාන දෙයක් තමයි slow response time කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් 5 එකේ ඉන්න clients ලා ඉන්නවනේ. එතකොට දැන් 5 එකේ ඉන්න clients යාළුවා මොකක් හරි සර්විස් එකක් ගන්න උමනා වුණාට පස්සේ සමහර ගොඩක් වෙලාවට clients ලා ඉන්නවා. එයාලා 5 එකට ඇවිල්ලා එයාට ඕනේ සර්විස් එක සර්ච් කරනවා. උදාහරණයක් විදිහට දැන් 5 එකේ client කෙනෙක් ඉන්නවනේ. එයාට logo එක design කරන්න ඕන නම් එයා ඇවිල්ලා logo design කියලා search කර ගන්නවා. එතකොට එම් සර්ච් කරාට පස්සේ එයාට බලාගෙන පුළුවන් වෙනානේ gigs. මේ විවිධ වර්ගයේ gigs වර්ග තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් client කෙනෙක් ඔයාලට message එක දැම්මට පස්සේ ඔයා මේ message එකට reply කරන්න පරාවක් වුණොත් එම ඔයාට එන්න තියෙන order එක එන්න තියෙන chance එක නැති වෙන්න යන ඒකට බලපාන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් සමහර clients ඉන්නවා 5 එකේ යාට ඕනි සර්විස් එක මේ විදිහට ඇවිල්ලා 5 එකේ logo design නම් logo design කියලා search කරගන්න. අර ඕනි සර්විස් එක logo design නම් ඒ විදිහට search කරගත්තට පස්සේ යා gig එකක් open කරගෙන දැන් යාට හරියනවා කියලා හිතන gig එකක් තියෙනවා. අනේ gig එක open කරලා message එකක් දානවා. එතකොට දැන් ඔයා මේ message එකට reply කරන හුඟක් වෙලා ගියොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට ඒ client වෙන කෙනෙක් තෝරගන්න පුළුවන් ඒ වෙනුවට. මොකද දැන් සමහර client වල ඉන්නවා එක්කෙනෙක් විතර නෙවෙයි දෙතුන් දෙනෙක්ට message කරලා දාලා බලන්න පුළුවන්. එහෙම වුණොත් අර ඉක්මනටම reply කරන එක තුනත් පොඩි අර කන්වර්සේෂන් එකක් යනවානේ. ඒකදී ඒ ක්ලයන්ට් වෙන සෙලර් කෙනෙක් අල්ලගත්තොත් ඔයාට මොකද වෙන්නේ? ඔයාට එතනදී ඔයාට ඕඩර් එකක් ගන්න තියෙන chance එක නැති වෙලා යනවා. ඒක නිසා ඔයාට මතක් කරනවා ඔයාට පුළුවන් නම්
ඉක්මනට රිප්ලයි කරන්න ක්ලයන්ට් කෙනෙක් මෙසේජ් දැම්මට පස්සේ ඒක ක්ලයන්ට් ගේ සැටිස්ෆැක්ෂන් එකට තොරව කමියුනිකේෂන් එක ගාලා දෙන්න අතර තියෙන ඊට අමතරව ගිග් එකට බලපන්න මොකද වාට ඕඩර් එකක් ගන්න එක ගොඩක් ලොකුවටම හෙල්ප්ෆුල් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ දේවල් ටික තමයි වාගේ 5 ගිග්ගේ ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා නම් සහ ක්ලික්ස් උත් තියෙනවා නම් ඕඩර්ස් නැති වෙන්න බලපාන දේවල් ටික. මම දැන් කියන්නම් වාට ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් පළවෙනි දේ තමයි වාගේ ගිග්ගේ ඩිස්ක්‍රිප්ෂන් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් මම කිව්වා අර ප්‍රොෆෙෂනල් විදියට වාගේ ගිග්ගේ අර වාගේ තියෙන එක්ස්පීරියන්ස් එක වාගේ තෝරගන්න ඕනි. අයි වා විශේෂයි අනේ විස්තර ටික වාගේ ඒකටදී අතුලත් කරන්න ඕනි. ඊට අමතරව වාගේ ප්‍රයිසින් වල බඩ ඇඩ්ජස්ට් කරන්න බලන්න. වාගේ ප්‍රයිස් මොනකට වැඩි නම් වාට බලන්න ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්න. වාට ඇෆෝඩබල් ප්‍රයිස් වා අඩුම ගානකට දාන්න ඕනේ නැහැ. මොකද සමහරවිට අඩුම ගානකට දාපුවම සමහර ක්ලයන්ට්ස් හිතන්නේ ගොඩක් චීප් විදිහට මම සර්විස් එක දෙනවා කියලා. ඒ නිසා වාට පුළුවන් මුදලේ දාන්න බලන්න ගොඩක් පොදේ. ඊළඟ දේ තමයි වාට පුළුවන් නම් මැසේජ් වලට ඉක්මනට රිප්ලයි කරන්න. ක්ලයන්ට් කෙනෙක් කොහොමද හරි මැසේජ් දැම්ම ඒකට ඉක්මනට රිප්ලයි කරන්න. එතනදී වාට ඕඩර් එකක් ගන්න තියෙන chance එක වැඩි වෙනවා. ඉතින් එතනදී වාට පුළුවන් 5 app එක පාවිච්චි කරන්න මේ වැඩේ. ඉතින් මාත් 5 app එක පාවිච්චි කරනවා. ගොඩක් 5 වෙබ්සයිට් එකේ හරහා මුදල් උපයන කට්ටිය මේ 5 කියන app එක පාවිච්චි කරනවා. ඒක නිසා ඔයාට පුළුවන් අන්නේ 5 app එක ඉන්ස්ටෝල් කරන්න ෆෝන් එකට දැම්මම ඊට පස්සේ වාට පුළුවන් වාට මැසේජ් එකක් ආපු ගම ගිග් එකකට අනිත් පැත්තට වාට රිප්ලයි එක දාන්න හැකියාව තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම වාට පොඩි බෝනස් ටිප් දෙකක් දෙන්නම් වාගේ 5 එකේ ඕඩර්ස් අරගන්න වාට ලැබෙන්න. ඉතින් පළවෙනි දේ තමයි වාට පුළුවන් නම් සාමාන්‍යයෙන් ඩිලිවරි ටයිම් එක කියන්නේ වාගේ ඩිලිවරි කරන ටයිම් එක පැය 24න් වගේ සර්විස් එක ඩිලිවරි කරන්න පුළුවන් සර්විස් එක ගන්නවා. වා අන්නේ පැය 24 කියලා දාන්න. හේතුව ක්ලයන්ට් කෙනෙක් කැමති යාගේ ඩිසයින් එක ක්වොලිටි විදියට අඩුම කාලයකින් අරගන්න පුළුවන් නම්. ඉතින් ඒක නිසා දැන් මම කියන්නේ මෙහෙමයි. වාට දවස් 3-4ක් යන වැඩක් නම් අනිවාර්යෙන්ම ඒකට මේ මම දැන් කිව්වයි කියලා දවස් 24ක් කියලා පැය 24ක් කියලා දාන්න එපා. මොකද ඒක කරන්න අමාරුයිනේ. මම කියන්නේ කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ වාට දවසින් කරන්න පුළුවන් නම් එදී පැය 24න් කරන්න පුළුවන් කියලා දාන්න. වාට දවස් 2කින් කරන්න පුළුවන් නම් ඒ දවස් 2 කියලා දාන්න. ඒක ප්‍රශ්න ප්‍රශ්නයක් නෑ. ඕනවට වඩා සාමාන්‍යයෙන් ඔය දවස් 3-4ක් කියලා නැත්නම් දවස් 5ක් කියලා වාගේ කාලය යොදවන්න නැතුව ඉක්මනට වාට සර්විස් එක ඩිලිවරි ටයිම් එක දාන්න පුළුවන් නම් එතනදී ඒක වාට ඕඩර් එකක් යන බලපාන්න පුළුවන්. ඉතින් එතනදී වා මතක තියාගන්නවා අඩු කාලයකින් සර්විස් එක දෙනවා නම් වාගේ සර්විස් එකේ වුණාට ක්වොලිටි එක අඩු කරන්න එපා. මොකද සාමාන්‍ය 5 එකේ ක්ලයන්ට් කෙනෙක් ගොඩක් වෙලාවට UK US කැනඩා ඒ වගේ පැත්තේ අර වාට ඕඩර්ස් දෙන ක්ලයන්ට්ස් ඉන්නවනේ. අන්නේ ක්ලයන්ට් කෙනෙක් ගොඩක් වෙලාවට වාගේ සර්විස් එක වා දෙන සර්විස් එක අනිවාර්යයෙන්ම ක්වොලිටි එක බලනවා. ඒක නිසා ඒ ක්වොලිටි එකට හානියක් නොවන විදිහට වාගේ ඩිලිවරි ටයිම් එක දාලා වා පුළුවන් හොඳට වාගේ සර්විස් එක ලබා දෙන එක වලට මතක් කරනවා. ඊළඟට තමයි මේ 5 එක කියන්නේ ගොඩක් කම්පිටිටිව් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ ගොඩක් ලොකු තරගකාරීත්වයක් තියෙනවා. ගොඩක් පිරිසක් මේ 5 කියන ප්ලැට්ෆෝම් එකේ ඉන්නවා. ඔයාලා මේකට ඒක දන්නවනේ. ඉතින් වාට පුළුවන් නම් මේ 5 කියන ප්ලැට්ෆෝම් එකේ මේ අප්ලෝඩ් කරන ගිග් එක වාට පුළුවන් නම් 5 එකෙන් අවුට්සයිඩ් ප්‍රොමෝට් කරන්න. ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මේ හරහා වාට ගොඩක් ලොකු ඕඩර්ස් ගන්න පුළුවන් වෙනවා සහ 5 එකේදී සඳහන් කරලා තියෙනවා වාට ඔය ගිග් එක අවුට්සයිඩ් ප්‍රොමෝට් කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අපිට 5 එකේ මැසේජ් කරන ක්ලයන්ට් කෙනෙක් එක්ක අපිට Gmail හෝමාරු කරගෙන නම්බර්ස් හෝමාරු කරන එහෙම අපිට 5 එකට අවුට්සයිඩ් මෙතනදී ඕඩර් එක කරන්න බෑ. නමුත් අපිට 5 එකේ ගිග් එක ප්‍රොමෝට් කරන්න පුළුවන් අවුට්සයිඩ්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක නිසා අනිවාර්යෙන් දැන් ඔයාලට පුළුවන් නම් ඔය ගිග් එක සාමාන්‍ය Facebook group වල වාගේ social media වල LinkedIn Reddit වාගේ වගේ platforms වල ඔයාලට පුළුවන් නම් මේ 5 ගිග් එක ප්‍රොමෝට් කරන්න. ඔයාලට තව buyers ලා clients ලා වාගේ ගිග් එකට අරගෙන එන්න හැකියාව ලැබෙනවා. 5 එක ඇතුළට ඔයාලට අරන් එන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒක 5 එකටත් හොඳයි ඔයාලටත් හොඳයි. මොකද ඔයාලට මෙතනදී orders අරගන්න හැකියාව ලැබෙන නිසා. ඉතින් ඒ දෙක තමයි මට ඔයාලට බෝනස් ටිප්ස් දෙන්න තියෙන්නේ. ඉතින් සමරයක් විදිහට මම කියන්නම් ඔයාගේ ගිග් එකේ ඉම්ප්‍රෙෂන්ස් නැත්තම් ඒ කියන්නේ ඉම්ප්‍රෙෂන්ස් අඩු වෙන නිසා ඔය ක්ලික්ස් ඕඩර්ස් නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ ගිග් එක SEO කරන්න. පළවෙනි දේ තමයි ඔයාලට පුළුවන් ඔයාගේ ගිග් එක SEO කරන්න. ඔයාගේ ටයිටල් ටැග්ස් ඩිස්ක්‍රිප්ෂන් SEO කරන්න පුළුවන්. ඒකට මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ මම ඉන් ඩෙප්ත් කතා කරේ හැම දෙයක් ගැනම. ඊළඟ දේ තමයි ඔයාලට පුළුවන් ඔයාගේ ගිග් එකේ නිච් එක පොඩ්ඩක් බලන්න. ඔයාගේ ගිග් එකේ නිච් එක හයි කම්පිටිෂන්. ඒ කියන්නේ ගොඩක් තරගකාරීත්වයක් තියෙනවා. සාපේක්ෂව තරගකාරීත්වය අඩු සබ් නිච් එක වගේ ගිග් අප්ලෝඩ් කරන්න. ඒ වගේම තමයි එතනදී ඔයා පොඩ්ඩක් බලන්න එතනදී ඩිමාන්ඩ් එක කින්දෙත් තියෙනවද කියලා. මොකද ඩිමාන්ඩ් එක තිබුණ නැත්නම් ඔයාලට ඕඩර් එකක් දෙන්න කවුරුන් නැති නිසා එතනදී ඔයාලට ඕඩර් එක ගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ගිග් එකේ අප්ලෝඩ් කරලා පස්සේ ඔයා අනිවාර්යයෙන්ම 5 එකේ ඇක්ටිව් වෙන්න. කවුරුයි ක්ලයන්ට් කෙනෙක් මැසේජ් දැම්ම රිප්ලයි කරන්න. ඔයාගේ ගිග් පොඩ්ඩක් බලන්න මේ ඉම්ප්‍රෙෂන්ස් ක්ලික්ස් එම් කොහොමද යන්නේ කියලා ඒ වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. ඊළඟට දැන් ඔයාගේ ගිග් ඉම්ප්‍රෙෂන්ස් තිබිලා ක්ලික්ස් ඕඩර්ස් නැත්තම් ඔයාගේ ගිග් එකේ thumbnail එකේ මම කිව්වා ලොකු ප්‍රශ්නයක් තියෙන කියලා ප්‍රධාන වශයෙන්ම ඊළඟට ඉම්ප්‍රෙෂන්ස් තිබිලා ක්ලික්ස් ඕඩර්ස් නැත්තම් ඔයාලට පුළුවන් අලුතෙන්ම හොඳ high quality gig images create කරන්න සහ upload කරන්න ඒ විදිහට create කරලා ඒ වගේම තමයි ඔයාලට පුළුවන් title එක සහ pricing බලපානවා කියලා මම කිව්වනේ. ඒකට ඔයාලට පුළුවන් engaging සහ සාමාන්‍යයෙන් client කෙනෙක්ට වාසියක් වෙනවා කියලා හිතනවා. මොකද ඔයාගේ service එක හොඳට describe කරන විදිය title එක කරා මෙතනදී දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට buyer කෙනෙක් attract කරගන්න පුළුවන් විදිය price එක මෙතනදී දාන්න පුළුවන්. ඒ යොදන price එකට ඔයා උපරිම service එක ලබා දෙන්න. ඉතින් ඒ දේවල් තමයි ඔයාලට impressions තිබිලා clicks
නැත්නම් සහ ඕඩර්ස් නැත්නම් ඔයාලට කරන්න පුළුවන් දේවල්. ඊළඟට ඔයාගාව ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා සහ ක්ලික්ස් උත් තියෙනවා. නමුත් ඕඩර්ස් නැත්නම් ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි ඔයාලට පුළුවන් ආයේ ෆයිල් එකේ gig එකේ description එක මෙතනදී ඔයාලට පුළුවන් improve කරගන්න. ඉතින් එතනදී ඔයාලට පුළුවන් අර මම කිව්ව විදිහට ඔයාගේ gig එකේ ඔයාව තෝරගන්නේ කවුරු ක්ලයන්ට් කෙනෙක් ඔයාගේ gig එක තෝරගන්නයි කියන එක ඔයාලට බලන්න සදාහන් කරන්න. වෙන ක්ලයන්ට් කෙනෙක් වෙන සෙලර් කෙනෙක්ට වඩා ඔයාව තෝරගන්න කියන අන්නේ විශේෂී හේතුව හදලා එතනදී තියෙනවා. අනිවාර්යයෙන්ම වග බලා ගන්න හේතුව එහෙම වුණොත් තමයි ක්ලයන්ට් වෙන කෙනෙක් තෝරගන්න නැතුව ආව තෝරගන්න පෙළඹෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ප්‍රයිසින් කියනදී මම ඔයාලට බලපානවා කියලා කිව්වා. මොකද හේතුව දැන් ඔයා නිව් සෙලර් කෙනෙක් නම් එතනදී ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ලොකු ප්‍රයිස් එකකට සර්විස් එකක් දුන්නොත්. මම කියන්නේ මේ හැම වෙලෙම මේක බැරි වෙනවා කියලා නෙමෙයි. ගොඩක් වෙලාවට ඔයාලට පුළුවන් නම් සාපේක්ෂව ඇෆෝඩබල් ප්‍රයිස් එකකින් ඔයාගේ සර්විස් එක ඔෆර් කරන්න සාපේක්ෂව අලුතෙන් එන සෙලර් කෙනෙක් විදිහට ඔයාලට ඒක ලොකුවටම හෙල්ප්ෆුල් වෙනවා. සහ ගොඩක් වෙලාවට ඒක ගොඩක් කට්ටියට හෙල්ප්ෆුල් වෙලා තියෙන නිසා තමයි මම කිව්වේ. ඉතින් ඊට අමතරව මම ඔයාලට බෝනස් ටිප් දෙකක් ගැන කතා කරා. ඔයාගේ ඩෙලිවරි ටයිම් එක ගැන කතා කරා. ඔයාලට පුළුවන් නම් ඔයාගේ ඩෙලිවරි එක ඊටම අඩු කාලෙක ලබා දෙන්න. සාමාන්‍ය පැය 24 න් වගේ සර්විස් එකේ ඩෙලිවරි කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් ඒ කාලය ඇතුළත ඔයාගේ සර්විස් එක ඩෙලිවර් කරන්න. සහ ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාගේ ෆයිල් ගිග් එක ෆයිල් එකට අවුට්සයිඩ් සෝෂල් මීඩියා Facebook groups Reddit LinkedIn වගේ Reddit වගේ platform වල ප්‍රොමෝට් කරන්න. ඔයාලට ඒ දේ කරලා ඔයාගේ ෆයිල් එකට අවුට්සයිඩ් ඔයාගේ ගිග් එක ප්‍රොමෝට් කරලා ෆයිල් එකට කස්ටමර්ස් ලා අරගෙන ඔයාගේ ගිග් එකේ තියෙන ඕඩර්ස් ගන්න වැඩි කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන තමයි අපි සමරයක් විදිහට බලුවොත් එහෙනම් අපි කතා කරේ අද වීඩියෝ එක තුල. ඉතින් වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා හිතන අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ඔයා හොදයි නම් විතර වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේ තමයි ෆයිල් එකේ ඕඩර්ස් නැතුව ඔයාලා වෙලිනේ යාළුවෙක් ඉන්නවා නම් අන්න ඒ යාළුවට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න බෑ. ඒ යාළුවට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ඔයා මේ බලපු වීඩියෝ එක. ඉතින් මේ වගේ ඉන්ටරෙස්ටිං ඊමානි කන්ටෙන්ට් ඔයාලා දිගටම බලන්න ඕන නම් ඔයාලා ෆයිල් ගැන විතරක් නෙවෙයි අපි ඉස්සරහට ගොඩක් platforms ගැන කතා කරනවා. ඉමේජ් සෙලින් ගැන කතා කරනවා. affiliate marketing, drop shipping අපි හැමදේම ගැනම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ online business ඒ අදල් internet marketing field එක ඇතුළත. ඉතින් මේ වගේ content බලන්න interest කරන අනිවාර්යයෙන්ම channel එකට subscribe කරලා එකතු වෙන්න. ඔයාලටම වැදගත් වෙන content අපි අනිවාර්යයෙන්ම අපේ channel එක හරහා දිගටම අරන් එන්න බලාපොරොත්තු වෙමින් මම ඉන්නවා. ඒකින්ද channel එක subscribe කරලා bell notification bell එක click කරලා channel එකට එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අලුතෙන් වීඩියෝ හැම වෙලාවෙම ඔයාලට සුබ දවසක්. ජය වේවා.